සරණයි මගේ ආදරණීය දරුවනි. ආදරෙන් පිළිගන්න අපේ දේව මන්දිරයේ ශ්‍රී වීරභද්‍රේශ්වර මහා කාලි දේව මන්දිරයේ සීදුව. ඉතින් ඔන්න ඔයාලට මම චූටි පණිවිඩයක් කියන්නයි යන්නේ. හෙට දවසේදී පොය දිනය උදා වෙනවා. ඉතින් හෙට දවසේදී වරම් තියෙන දරුවන්ට අති විශේෂයෙන් පූජාවන් පවත්වන්න පුළුවන්. තමන්ගේ දේව අවසර බල වැඩි කරගන්න, ආශිර්වාද ලබා ගන්න පුළුවන් පූජාවක් ගැනයි මම මේ කියලා දෙන්න යන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ දේව අවසරයෙන් යන ගමනේදී වරම් ගමනේදී ඔයාලට එන බාධක ජය ගන්න, ඔයාලට ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පහළ වෙන්න, ඔයාගේ ප්‍රඥාව වැඩි වෙන්න, ඒ වගේම ඔයාගේ ඉවසීමේ ගුණය වැඩි කරගන්න පුළුවන් පූජාවක් තමයි මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ පුතේ. මේ පූජාව කරන්න සුදුසුම දවස තමයි පොය දිනය. හැම දවසකම කරන්න පුළුවන්. මේ පොය දිනේ අති ප්‍රබලයි. මොකද ස්වභාවික සංසිද්ධීන් එක්ක වයිබ් එක ඉහළට යන දවසක්. එතකොට ඔයාලට හැම එකෙම ඵලය නෙලා ගන්න පුළුවන් පුතේ. එතකොට මේකට ඔයාට අවශ්‍ය වෙනවා බෝධින් වහන්සේ නමක් ළඟට යන්න, බෝධින් වහන්සේ කෙනෙක් වැඩ සිටින. එහෙම නැත්නම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින පුණ්‍ය ස්ථානයක් තියෙනවා නම් වඩා සුදුසුයි පුතේ. එක්ක තමන්ගේම දේව මන්දිරේ, තමන්ගේම භූමියේ තමන් බෝධින් වහන්සේ කෙනෙක් රෝපණය කරලා තියෙනවා නම් එතන පුළුවන්. සර්වඥ ධාතුන් වහන්සේලා හෝ අරියතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා නම් පුළුවන් පුතේ. ඉතින් මේක මග අරගන්න එපා. හෙට ඉඳන්ම කරන්න පටන් ගන්න. මේ පොය දවසේ ඉඳන්ම පටන් ගන්න. හැම පොයකටම කරන්න. කරලා බලන්න ටික ටික යනකොට ඔයාට ලොකු වෙනසක් දැනෙන්න පටන් ගන්නේවි පුතේ. මේකෙදි ඔයාට අවශ්‍ය වෙනවා පිරිසිදුව සකසගත් ඔයාගේ හිත. මොකද ඔයා මේ යන්නේ වගේ ප්‍රඥාව පහළ කරගන්න, වැඩි කරගන්න, වැඩි දියුණු කරගන්න විදිහට ස්වභාව ධර්මයෙන් උදව් ගන්නයි පුතේ. ස්වභාවිකව උදව් ගන්න, කාගෙන්වත් නෙමෙයි. ස්වභාව ධර්මයෙන් උදව් ගන්න, දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නයි හදන්නේ. ඒ වගේ පිරිසිදු සිත ඕනේ. මූලිකව ප්‍රශ්න ගොන්නක් තියාගෙන නෙමෙයි. පිරිසිදු සිත. ඊළඟට පුතේ ඔයා කඩාගත්ත පිච්ච මල් වට්ටියක්, හව විවිධාකාර මල්, ඒ වගේම තෙල්, පහන් ආලෝක දල්වන්න තෙල්, ඒ වගේම පහන්. පුළුවන් නම් නොඉඳුල් පහන් ගන්න. මේකට පහන් 73ක් ඕනේ. ඔයාලා මේ කරන්න යන්නේ තෙසැත්තෑ ඥාන පූජාව. තථාගතයන් වහන්සේගේ ඥාන සාගරය වෙනුවෙන් කරන පූජාවක්. ඉතින් මේකෙදි මේ ඥාන 73 සිහි කරගෙන අපි පහන් ආලෝක 73ක් පත්තු කරන්න තියෙනවා. උදෑසන කරනවා නම් හිරු එළිය වැටෙන්න කලින් උදෑසන කරන්න පුතේ. ඒ පහන් ආලෝක පූජාවත් එකම නැත්තම් උදෑසන බුද්ධ පූජාවන් සුපුරුදු විදිහට කිරිපිඩු සකස් කරලා ඉතා ගෞරවයෙන් පූජා පවත්වලා බුදුගුණ සජ්ජායනා කරමින් ඒ පූජාවන් ටික කරලා රාත්‍රියේ මේ ඥාන